සුබ දවසක් සියලු දෙනාටම. මම නිපුන් තියාර. ඉතින් මම Java selection program එකට හදපු 2D game එක තමයි මම මේ විදිහට present කරන්න යන්නේ. ඉතින් මම game එක ඔයාලට start කරලා පෙන්නන්න මම හදපු game එක. මම හැදුවේ zombie game එකක්. ඉතින් මේ විදිහට enter button එක press කරලා මම මේක start කරලා පෙන්නන්න. ඉතින් මේ විදිහට game එක start. zombie ට attack කරන්න night මේ විදිහට යනවා. ඔයාලට පේනවා උඩින් time එකක් අඩු වෙනවා. ඉතින් මම මගේ ස්පේස් බටන් එක පස් පාරක් ප්‍රස් කරලා zombie මේ විදිහට ඇටැක් කරලා පස්සේ alert එකක් පෙන්නයි. ඉතින් මේ විදිහට you win කියන attack එක alert එක අපිට පෙන්නනවා attack කරලා උනාට පස්සේ. ඉතින් okay කියන එක ප්‍රස් කරාට පස්සේ ආපහු මේක restart වෙනවා. ඉතින් මම මේ විදිහට attack කරන්නේ නැතුව මොකද්ද වෙන්නේ කියලා ඔයාලට කරලා පෙන්නන්න. ඉතින් මම විදිහට game එක start කරනවා. අපේ night පේනවා දුවගෙන යනවා time එකත් අඩු වෙවි. ඉතින් මේ විදිහට night ආවට පස්සේ attack කරන්න නැතුව මේ විදිහට ඉන්නවා. මගේ මුඩින් time එකත් අඩු වෙනවා. ඉතින් මේ විදිහට time එක අඩු වෙවි යද්දී ඔයාලට alert එකක් පෙන්නයි. ඉතින් මේ විදිහට game over කියන alert එක දැන් පෙන්නයි. ඉතින් මේ විදිහට game over alert එක පෙන්නුවට පස්සේ okay කියන එක press කරලා පස්සේ ආපහු මේක restart වෙනවා. ඉතින් මම මේකට පාවිච්චි කරපු resources ටික මේ තියෙන්නේ. මේ තින්නේ night animation ටික මේ තින්නේ zombie animation ටික ඒ වගේම මේ තින්නේ මම පාවිච්චි කරපු background image එක. ඉතින් මේ තින්නේ අපේ main character එක වෙන night ඒ වගේම අනිත් character එක වෙන zombie. ඉතින් මම මේක හදන්න පාවිච්චි කරේ Visual Studio Code එක. මේ තින්නේ Visual Studio Code එක. මේ තින්නේ මම මේක structure එක හදාගන්න පාවිච්චි කරමු HTML code එක. ඉතින් මේ විදිහට පේන head එක සහ body එක වෙන වෙනම තියෙනවා. head එකේ link කරලා දෙනවා මම style sheet එක. ඒ වගේම මගේ head එක heading එක තියෙනවා zombie attack කියලා. ඒ වගේම මම මේ විදිහට body එකේ link කරලා තියෙනවා Java sheet එක. වගේම image add කරලා තියෙනවා. ඒ වගේම මම style CSS එක පාවිච්චි කරා මේක characters ටික හදාගන්න. ඉතින් මේ විදිහට තියෙනවා background image ටික හදාගත්තු එක. මම අර your remaining time කියන එක හදාගත්තු විදිය, night හදාගත්තු විදිය, zombie හදාගත්තු විදිය. ඒ වගේම JavaScript එකට ආවට පස්සේ තියෙනවා මේ විදිහට function. ඉතින් මම මේකින් තමයි animation ටික හදාගත්තේ. start button එක end එක press කරාම start වෙන එක, space එක press කරාම attack කරන එක. ඒ වගේම background image හරියට හදාගන්න එක, night walk කරවන්න, zombie walk කරවන්න, background song එකට attack song එක හදාගන්න. මේ විදිහට තමයි මම මේක පාවිච්චි කරේ. ඒ වගේම alert හදාගන්න. ඉතින් ඔයාලට ආපහු මම game එක play කරලා පෙන්නනොත් මේ විදිහට play වෙයි. ඉතින් මම දැන් මෙයාට attack කරන්න. ඉතින් මේ විදිහට attack කරාට පස්සේ you win කියන එක පෙන්නනවා. ඉතින් මම මේක press කරාට පස්සේ ආපහු restart වෙනවා. ඉතින් මේ විදිහට තමයි මම මගේ Java selection program එකට මම හදපු 2D zombie attack game එක